ටීචර් ඊයේ මේ පාඩමෙන් තමයි ඉවර කරේ නම් ටීචර්. අර ටීචර් කිව්වනේ අර අද අවස්ථාවක ටික පාඩම් ගන්නවා කියලා. ඒ ටිකත් ගත්තා නම් හරි මේ ටීචර්. ඊයේ මගෙන් ගත්තා ටීචර්. මගෙන් තමයි ඉවරුනේ ටීචර්. අනිත් ටිකත් ගත්තා නම් හරි මේ ටීචර්. වැඩක් නෑ බං. මේ ඊළඟ මොනවද බං තියෙන්නේ? විද්‍යාව නේද? ඕවර මැගියා ඉන්නේ. පීරියඩ් දෙකක් තියෙනවා බං. මේ කැන්ටින් පැත්තට යන්න බං. ඔය ඉගෙන ගත්ත කියලා කාටද බං හරි වැඩක් නෑ බං. ඔය ඉගෙන ගන්න වලපන්. කිසිම වැඩක් නෑ නේ බං පේනන්නේ. පේනන්නේ මොනවද බං මේ තියෙන්නේ? විද්‍යාව අර සමීකරණ කිය මේ සමීකරණ කිය. ඔය මැගියට පුළුවන් ඔච්චරයි බං. ඔක වෙන්න පාඩමක් ගන්න. ගණන් එහෙම කරන්න කියන ඔකට බෑ බං ඔච්චර දෙයක්. අඩෝ මේ මට අච්චපොත් ගියාම බං අද මට ගේන්න වෙනුණා බං. ප්‍රධානම මම ඉන්දර අච්චපොත් ගේනවා කියලා අද බෑග් එකේ පොඩි එකක් ගන්නවා මම මේ පොත විතරයි බං ගෙනාවෙත් අච්චපොත් මම හිතුවේ නෑ ලොකෝට බලන්නේ අද බලනවලු බං මේ ඉතින් ගිහුව ගමන් අපිට දෙනවා මට අච්චපොත් ගියාම බං ඔබ අච්චපොත් දුන්න තායි ඉතින් මේ අමතක වෙන්නේ නෑ ඔබ කරන උදව් හරිද මට අච්චපොත් දීපන් කියන පිරිමි ළමයින්ට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔයාලගෙන් එම ලොකු සපෝට් එකක් ඕනේ නැහැ. උන් ඕන දෙයක් තනියෙන් කරනවා. පිරිමි ළමයින්ට ගොඩක් වෙලාවට ඕන වෙන්නේ ඉමෝෂනල් සපෝට් එකක්. සමහර ලාවට එයා ඔයා ගාවට ඇවිල්ලා ඔයා ගාව විනාඩි 2යි 3යි උපරිම විනාඩි 5යි ඕන. මොකක් හරි දෙයක් කතා කරන්න. සමහරට වගේ මූණ බලලා යන්න. ඒ වගේ චූටි දෙයක් විතරයි පිරිමි කෙනෙක්ට ගොඩක් වෙලාවට මම කියනවට උඹ ඔය මේ මාස 3 උඹ වැඩ කරපන්. එතකොට බං ඔය කෙල්ලෝ නතින් බං. කෙල්ලෝ මොනවාද බං? උඹ මේ මාස 3 විතරක් පාඩම් කරපන්. පේනවනේ මේ මම. කෙල්ලෙක් නෑ. ආයි තනිකඩ ජීවිතේ ආතල්. ඕවා හිතන්න එපා බං. ඔය මේ මාස 3 හොඳට පාඩම් කරපන්. මං කියන සුපිරියට පාඩම් කරපන්. ආයි ඉතින් ඒ අර බලපන් ගොඩ මට සිරි ලස්සන කෙල්ලෙක් බං අඩු විචිල්ල වවුද බං අඩු විචිල්ල ලස්සන බලපන් ගොඩ කොහොමද දාගන්නවා දාගන්න එක දාගන්නවා ආයි ඉතින්